ඉතින් මම අද කනක් කරා වීඩියෝ කරන්න කියලා මේ මිනිහලුවක් පේනවද දන්නේ නැහැ. අපි ඉස්සරහ ඔන්න පේනව නේද? ඔය ඉතින් අපි ඉස්සරහට යන් පේනව නේද guys? අපි ඉතින් ඉස්සරහට යන් අතටින් අර මිනි පුච්චන එක අර දැක්කනේ. ඉස්සරහට යන් ඉතින් තව ටිකක් පේනව නේද guys? මේ හරි තමයි ඉතින් අර පැත්තට කවුරු ඉන්න guys. අර ඉතින් guys අපි ඉස්සරහට යන් බලන්න. කවුරු ඉන්නවා වගේ මට පේනවා. කැමරාවට පේනවා. කවුරු ඉන්නවා guys. බයයි මට. අර කවුරුද ඉන්නවා guys. කෙල්ලනවා guys. අර පේනව නේද? උලම් පාරක නේද මේ අනිග සෙල්ලින් නක් කරන්නේ. අර ඉන්න එතන නම මට පේනවා. හරි මට බයයි. අපි අපස්සේ ගායි. ඉතින් guys ඔන්නම කවුද ඉතින් හිටියා අනිවන්ද හරියටම කවුද කියලා නම් ගා උලනුත් නැතුව මේ එක ගසකක තෙල්ලෙන්නේ නැහැ. එතන ඒ ගස විතරක් එල්ලෙනවා. පේනව නේද guys? මට බයයි බෑ. පේනව නේද? මම කියන දෙයක් මේ ලෝකේ තියෙනවා ඉතින්. බය කියන්නේ හැමෝටම තියෙනවා යාළුවනේ. නෝගා ඉතින් අපි අපි ඉස්සරහට යන් බලන්න ආයි. එතන කවුරු හිටියොත් එහෙම මම පෙන්නන්න ඔයගලන්ට ඉස්සරහට ගිහින් අපි ඉතින් යන් බලන්න. ඔන්න ඉතින් guys මම අර කලින් මං එතනටම ආවයි. එතන කවුරු ඉන්නවා guys. ඔය මේ එක ගසකක තෙල්ලෙන්නේ ඒක තමයි හෙල්ලෙන බයයි. අම්බෝ මට බයයි. මට හරියට යන්න බයයි. අපි මේ කවුරු ඉන්නවා එතන. එපාරේ ගහ හෙල්ලෙන්නේ guys. ඔන්න පේනව නේද? අන්න ආ හෙල්ලෙන්න පටන් ගත්තා. අපි ඉස්සරහට යන් බලන්න. කවුරුත් නැහැ. ඒ ගහ හෙල්ලෙනා මියා අනිත් එක ගසකවත් හෙල්ලෙන්නේ නැහැ. පේනවනේ? පේනවනේ? මට බයයි. මම ඉතින් යනවා. අම්බෝ. කවුරුත් නැහැ. ඉතින් අපි ඉදිරියට යන්. කවුරුත් නැහැ guys. පේනවනේ? මේ එක ගහක්වත් තෙල්ලෙන්නේ නැහැ. පේනවනේ? සුමුන් කොත්තේ. අපි තව ටිකක් අනිත් පැත්තට යන් බලන්න. මම බයත් හිතුණා. අපි තව ටිකක් ඉස්සරහට ගිහින් බලමු. තව මොනවද ඉද්දන්නේ. මරණ හිතා ගන්නත් බෑ ඉතින්. එකපාරට මේ ගහ හෙල්ලෙන්න පටන් එක උලනුත් නෑ. උලනුත් නෑ. ඒ ගස හෙල්ලෙන්න පටන් ගත්තා. ඒක තමයි කියන්නේ ඉතින් හොල්මන් ඉන්න මේ ලෝකේ.
ඉස්සරහට යන්න බලන්න තව ටිකක්. ඉතින් එන්න එකයි අපේ ස්වභාවය. සේරම කට්ටිය ඉතින් මේ කොල්මන් ඉන්නවා තමයි. ඉතින් සමහර කට්ටිය විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරත් එකයි නැතත් එකයි අපිට නම්. නේ පේනවනේ. ගයිස්. මම පෙන්නන්නම් ෆෝන් එක තේමවත් තියෙනවා. කයිදි අතර ගහල්ලුන එක තමයි මට හිතා ගන්න බැරි යාළුවනේ. අනේ මම දැන් එකපාරට මේ ගහල්ලන්න පටන් ගත්තා. ඊට බයක් තියෙන. තව ටික දුරට මම මේ කනත් රැඳින්නවා. බලමු තව මොනවා වෙයිද කියලා. වෙයි. guys, second film. Ono kayak gini tuh jadi Medina ini pucan rekiar mekar duminane ikawame ting mena kawrut naha itin ada egollo කොහෙද මන්ද ගියා මේ හිටියා මේ දැන් ටික කලින් කොහෙද මන්ද ගියා ඉතින් ගයිස් ඔයගොල්ලන්ට තේරෙනවා ඉතින් අර මට තාම හිතා ගන්න බැරි අර ගහ එල්ලුනේ කොහමද කියලා දැන් උලන් තියෙන බොරු කියන්න ඕනේ බලන්න අපි ඉතින් ආයි අනිත් පැත්තට යන්න බෑ ගොඩක් දේවල් නිකන් මට පොඩ්ඩක් බයක් හිතෙනවා ඉතින් ඉස්සරහට යන්න බෑ නේ කවුරුත් නැහැ පේනවනේ බයත් එක්ක දවල්යක් ඒවා ඉස්සරහට ගිහින් බලමු ගිහින් බලමු යා මේ දැක්කම මේක සෝන් කොටේනට අල්ලලා tak motor saddak වෙනවා guys අපි ayam බලන්න ඔන්නයි යයි අග්ගාලා යමු මොකයිද මේක ඇවිල්ලා තුම්බෝවිල කනත් ඉතින් පේනවනේ වැවල තුම්බෝවිල කනත් මේ බලන්න ඉතින් අම්බෝ සෝන් කොට මෙතන තව ඩේකුඩින් යනවා ගයිස් ඉතින් තේරෙන්නේ අම්බෝ ඊට ඉස්සරහින් බලන්න තව කුජි දන්නේ මම හිතාගන්න බැරුණේ අර ගහ උඩනුත් නැතුව එළුණා ගයිස් ඉතින් පොඩ බයක් හිතෙනවා ඉතින් අම්බෝ ගලා ගන්න අරගයි ඉතින් ඕවා ඉතින් තේරෙන්නේ ආයි මොකද සද්දයක් ආවා ගයිස් අපි යමු බලන්න තායි තම මොකක් හරි සද්දයක් ආවා පේනවනේ මේ පැත්තෙන් තමයි සද්දය ආවේ මාකර පොඩි නිකන් එනම් සද්දයක් ආවා පේනවනේ මෙහි මොකද සද්දයක් ආවා ගයිස් කෑම මෙහාට ආව බලන්න එනවා නේද ඔයගොල්ලන්ට අත් නැතු උඹෝවිල කනත්
බොමුට බය හිතෙනවා. ඔන්න ආයෙ ආව කොහෙන්ද තව සද්දයක්. ඒකට මාළු මේ පේනවනේ අර තියෙන අපි බයිසිකලේ වතුර ඔය නිකන් මාළු දාන එකද කියන්නේ. මේ පැත්තේ සද්දයක් ආයෙ සද්දයක් ආවා. තවල මොකද සද්දයක් කරා. පියම් බලන්න. පොඩ්ඩක් බලත් තිබුණා ඉතින්. දෙකනේ පළවෙනි එක මිදිවලුවක් තිබ්බා. බයයි ඉතින් මේ පේනවනේ සේර. බයයි මේ ලෝකේ. මරණ බයයි. රටන්න බයයි තව යක්. අපි කවදද මේ පැත්තෙන් කතා කරන සද්දයක් ආවා. යම් බලන්න. පේනවනේ සේරම බලන්න මේ තියෙන අර මිනිහ පුච්චන එකක්. මෙතන කවුරුත් නැහැ පේනවනේ ඔයගොල්ලන්ට. අපි මේ පැත්තට පොඩ්ඩක් ගිහින් බලමු. මට මොකක් හරි සද්දයක් ආව දැක්කම අනිවාර්යෙන් කියන්නේ මේ පැත්තෙන් තමයි මොකක් හරි ආවේ. යම් බලන්න තව ටිකක් දුරට. ඉන්න හෙත් සම්කොත් දෙන්නට වලල. ඒ පේනවනේ. ඕනේ කවුරක්වත් නැහැ ඉතින්. දැන් හුලන් තියෙනවා ඉතින් තියෙනවා. මේ පැත්තේ තියෙන මිනිවල්ලලා. අපි මේකෙන් ඉස්සරහට ගිහින් බලමු. යම් බලන්න ඉස්සරහ. මතින් අපේ මෝටර් බයික් එක පේනව නේද ඔයගොල්ලන්ට? ඉතින් මේක තමයි අපේ මෝටර් බයික් එක. සම්මෝ හොඳයි. බයත් හිතනවා යාළුවනේ. යම් බලන්න. මම අර පැත්තට ගිහින් ඉතින් කවුරුහරි කතා කරන සද්දයක් මට ඇහුණා. ඔයගොල්ලෝ බොරු කියලා නම් හිතන්න එපා ඉතින්. හරි ඒක තමයි රවුලට චුට්ටක් පැදුනේ. ළඟදී මිනිහක් වල්ලියක්